හරි ඉතින් අපි අද බලන්න යන්නේ අපිට අලුතෙන් බ්ලැක් ජර්සි රිටර්න් වෙලා තිනවා. අපිට ඉතින් ගන්න තමයි යන්නේ. වැඩි කතා නැතුව එහෙනම් අපි යන් අදගෙන වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් පොඩි දේවල් තියෙනවා මතක් කරගන්න. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් අපි මේක දැන් ස්පින් කරගෙන යන් මුලින්ම 25කින් පටන් ගමු. බලමු ඉතින් ටෝකන් එකක් අපිට මේක ඉතින් ලක් එකට එම නම් ඉන්නේ නැහැ. ඉතින් ජෙම් 3500ක් වගේ යනවා අඩුම මේක එක ජර්සියක් ගන්න. බලමු ඉතින් අපිට මොන ජර්සිය ගන්න පුළුවන් වේද කියලා. මොන ජර්සිය ආවත් ඉතින් අවුලක් නැහැ. කළු පාටයි නේ එකකින් අවුලක් නැහැ. බලමු ඉතින් 250 එකක් දුන්නා. ඔන්න ඉතින් අපිට එකෙන් ටෝකන් 19ක් ආවා. බලමු දීගෙන යන් මතක් කරන්න ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න කියලා. ඉතින් මේ ස්පින් කරගෙන යන් ඉතින් කටහඬ අවුල් නම් ගණන් ගන්න එපා guys. ලෙඩ වෙලා ඉන්නේ පොඩ්ඩක්. ඔන්න ඉතින් තව 250ක් දුන්නා. බලමු ඉතින් අපි එකෙන් ටෝකන් කීයක් එයිද කියලා. අපිට ටෝකන් 19ක් ආවා. බලමු ටෝකන් 63ක් තියෙනවා ඔක්කොම. මේ වීඩියෝ එකට ඉතින් gift එකක් දෙනවා. views 2k ඇවිල්ලා like 500 පැන්නොත් ඔයාලට පුළුවන් weekly light දෙකක් දිනා ගන්න. ඒකට කරන්න තියෙන්නේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකේ හොඳම කමෙන්ට් එකට දෙනවා weekly light දෙකක්. randomly තෝරලා දෙන්නේ weekly light දෙකක්. අපි ඉතින් ස්පීන් කරගෙන යන්. ඔයාලා ඉතින් වීඩියෝ එක බලන් ඉන්න. මේ මට යන ජෙම් ගාන ඔයාලා ගණන් කරගන්න ඉතින්. හරි ඉතින් මං ඉතින් ඔන්න කිට් එකක් මාරු කරගෙන ආවා. අපිට තාම මෙලෝ රෙද්දක් ආවේ නැහැ. ගාරින මේක දෙන්නේ නැහැ මං හිතන්නේ. ලක් එක නම් ලක් එක 82යි දැන්. බලමු ඉතින් අපි ස්පීන් කරගෙන යන්. සුල්තාන් සීන් එකේ ස්පින් කරගෙන යන් ඉතින් බලමු අපි ඔබල දෙම් බලන්න. තාම නෑ ඉතින් මේක එන්නේ නෑ. ඉතින් මේක මේ 150න් තමයි එන්නේ. බලමු ඉතින් අපිට දැන් ටෝකන් තියෙනවා 177ක්. බලමු ලකේ 104යි. බලමු ඉතින් අපි ස්පින් කරගෙන යන්. ඔයාලා ඉතින් මට යන ජෙම් ගාන ගණන් කරගන්න. දැන් 191යි ටෝකන්. අපි තව 250ක් දෙමු. බලමු ඉතින් මතක් කරන්න ඉතින් වීඩියෝ එක like එකක් දාලා subscribe කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ඉවෙන්ට් එකක් ආපු ගමන් ස්පින් කරන වීඩියෝ එකක් දානවා. අන්න 10 ටෝකන් එකක් ඇද්ද මං හිතන්නේ මේ 10 එකක් ඇද්ද පළවෙනි පාරද කොහෙද? දැන් ටෝකන් 235ක් තියෙනවා. බලමු ඉතින් 25 ස්පින් එකක් දීලා ටෝකන් 5ක් ඇද්ද ඒකෙන්. ඒක නම් වාසි හැබැයි. බලමු අපි තව 25 ස්පින් එකක් දෙමු. එකෙන් කීයක් අදින්ද දන්නේ ඉතින්. එකෙන් ටෝකන් 2ක් ඇද්දා. අනිවාර්යෙන් ඉතින් මේ ස්පින් එකෙන් නම් එන්න ඕනේ ඉතින් බ්ලැක් ජර්සිය. බලමු ඉතින් අපි මොකක් ඒද කියලා. අඩෝ නෑනේ. ඕයි. ආවා. හරි ආවා. මං හිතුවේ නෑ කියලා වැද්දේ. ඔය ස්පින් එකේ වදින එකක් පෙන්නුවේ නෑනේ. අවුලක් නෑ කොහොම හරි ආවනේ. අපි ඉතින් එක්ස්චේන්ජ් කරලා ගමු ටෝකන් 150ට තියෙන බණ්ඩල් එක. ඔන්න ඉතින් ඒකත් ගත්තා. ඉතින් අපිට අනිත් බණ්ඩල් එක ගන්න ජෙම් මදි වුණා. අවුලක් නෑ ඉතින්. හරි ඉතින් අපි ගිහිල්ලා දැන් බ්ලැක් ජර්සි දාගෙන බලමු ඉතින් කොහොමද කියලා. අපිට ආවේ අලුත් ජර්සිය. අවුලක් නැහැ ඉතින් ගිහිල්ලා දාගෙන බලමු. කෝපම් මේක පහළට ගිහිල්ලා නේද ඉංගට බලමු ඉතින් අපි. මේ ඉතින් හරි ෆේවරිට් දාගමු. වාසි ඉතින් මේ අලුත් ජර්සියත් වාසි ගැම්මක් තමයි ඉතින්. හරි ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරනවා එහෙනම්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක් කරන්න ඉතින් ඔයාලා channel එක subscribe කරලා share පාරක් දාන්න කියලා. වීඩියෝ එක like එකකුත් දාන්න. තව මතක් කරනවා ඉතින් giveaway එකට set වෙන්න ඉතින් views 2k තියෙන්න ඕන. like 500 පනින්න ඕන. හොඳම comment එකට දෙනවා ඉතින් weekly light දෙකක්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම bye bye.